ආයිබෝවන් යාළුවනේ ඔයාලත් පරණ ෆෝන් එකකින් WhatsApp පාවිච්චි කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මයි පහෙන් පස්සේ වෙන WhatsApp වැඩ කරන්න නැතුව යන ෆෝන් ලිස්ට් එක ගැන තමයි අද වීඩියෝ එකකින් අරන් ආවේ. වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහලා බලමු මොනවද මේ ෆෝන් ලිස්ට් එක කියලා. හරි යාළුවනේ අපි ඉස්සෙල්ලාම වැඩි දෙනෙක් භාවිතා කරන සහ වැඩි දෙනෙක් අතර ප්‍රචලිත ඕනකෙරි දන්නවනේ ඉතින් Apple ෆෝන් ගැන කතා කරලා ඉමු. ඉස්සෙල්ලාම Apple ෆෝන් ගැන කතා කරනකොට දැන් අපි ගොඩක් කාලයක් පරණ يعني ගොඩාක් පරණ ෆෝන් එකක් තමයි මේ Apple 6 කියන්නේ සහ Apple 6s 6s Plus කියන ෆෝන් තුන තමයි මෙන්න මේ WhatsApp වැඩ කරන්නේ නැති සීන් එකට තියෙන පළවෙනි දැන් මම තෝරගත්ත පළවෙනි ෆෝන් තුන WhatsApp එකෙන් කියලා තියෙන දේ මයි 5 ඉඳන් තමයි මේක යනවා කියලා තියෙන්නේ. මේක දැන් බලපැවැත්වෙනවා මේ ෆෝන් තුන තමයි Apple වල ෆෝන් තුන තමයි. දැන් Apple 6, 6s, 6s Plus කියන ෆෝන් තුන කොහොමද දැන් ඊට කලින් කියන්නේ 5s 5 ඔයගේ ෆෝන් වල දැන් භාවිතයත් අඩුයි වගේම ෆෝන් වල WhatsApp තියා කිසිම app එකක් හරියට වැඩ කරගන්න බෑනේ. අංගේ තත්ත්වෙට දැන් ඇවිල්ලා ඉන්නවා. සරලව කිව්වොත් එහෙම පරණ ෆෝන් වලට මේ WhatsApp වැඩ කරන්නේ නැතුව යන සීන් එක ටික කාලයක් යනකොට වෙන සීන් එකක් තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම දැන් මේ සමහර ෆෝන් වලට YouTube පවා වැඩ කරන්නේ නැතුව යන සීන් එකක් තියෙනවා. මේ පරණ එක කොහොමත් පරණ වෙනකොට ඒ වගේ සිග්නල් දෙන දේවල් ඒ වගේ දේවල් ගොඩාක් මේ වගේ නැති වෙනවනේ. යන්නේ සීන් එක නිසා තමයි මේ දේ වෙන්නේ. මේ Apple ෆෝන් වලත් ඒ දේ වෙලා දැන් කොහොම හරි 6 එකේ ඉඳන් 6 Plus වෙනකම් 6s Plus වෙනකම් මෙන්න මේ සීන් එක දැන් ගිහිලා තියෙනවා මේ WhatsApp වැඩ කරන්නේ නැති සීන් එක. මේ සමහර ෆෝන් වල YouTube පවා වැඩ කරන්නේ නැති වෙන අවස්ථා අපිට බලා ගන්න පුළුවන්. මං ඊට පස්සේ තෝරගත්ත ෆෝන් වර්ග තමයි ඊළඟට ප්‍රචලිත ෆෝන් එක තමයි Samsung. Samsung වල ෆෝන් වර්ග තුනක් තියෙනවා දැනට. ඒ ෆෝන් වර්ග තුන තමයි Galaxy S3, Galaxy S3 කියන ෆෝන් එක, ඊට පස්සේ Galaxy ACE3 කියන ෆෝන් එක, ඊට පස්සේ ආයෙත් Samsung Galaxy S4 mini කියන ෆෝන් එක. මෙන්න මේ ෆෝන් තුන තමයි Samsung වලින් දැනට නිකුත් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට WhatsApp වැඩ කරන්නේ නැතුව යනවා කියලා. නමුත් අපිට මේක අනුමාන කරන්න පුළුවන් පරණ ෆෝන් වලට දැන් අවුරුදු 10ක් 12ක් පරණ ෆෝන් වලට සරල ගොත් 8ක් වුණත් කමන්නේ එන්නේ පරණ ෆෝන් වලට මේ WhatsApp වැඩ කරන්නේ නැති වෙන සීන් එක වෙනවා. මොකද මේක පරණ වෙනකොට ඒවට ඒ තියෙන කියන්නේ වැඩ කරගන්න පුළුවන් සම්භාවිතාවය අඩුයි. දැන් මොකද ස්ටෝරේජ් එක ඒ වගේම RAM ROM භාවිතාව ඊට පස්සේ සිග්නල් ඒ වගේ දේවල් ගොඩාක් මේ වගේ පරණ වෙනවා. ඒ වගේම අලුත් ෆෝන් කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද පවා නෙමෙයි මාසෙන් මාසෙ පවා බිහි වෙනවා. අන්නේ සීන් එක තමයි මේක මෙව වෙන්නේ. දැන් Apple වල නම් සීන් එක තියෙන කොහොමත් අවුරුද්දෙන් අවුරුද්ද අනිවාර්යෙන් ෆෝන් එකක් ලොන්ච් වෙනවනේ. ඒ සීන් එක නිසා දැන් කොහොමත් ඔය මේ ටිකින් ටික දැන් කොහොමත් ඊළඟ අවුරුද්ද දෙක වගේ යද්දි 7 එකකින් එහා තියෙන 7 එකේ 7 Plus වගේ ෆෝනුත් මේ වෙන්නේ ඉඳී තියෙනවා. ඉදිරි අවුරුද්ද 2026 27 වගේ වෙද්දි ඕකටත් නැති වෙලා යන්න අවස්ථාව තියෙනවා. දැනටත් ඔය සමහර ෆෝන් වල WhatsApp එහෙම හිර වෙන සීන් එකකුත් තියෙනවානේ 7 Plus වල වගේ 7 වල වගේ. එහෙම සීන් එකකුත් තියෙනවා. කොහොම වුණත් දැන්ට කියන්නේ Samsung වලයි Apple වලයි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ආය ගොඩක් දෙනෙක් අතර ප්‍රචලිත නැති වුණත් සමහර කට්ටිය ගාව මේක තියෙනවා පරණ අය ගාව LG L90 කියන ෆෝන් එක. LG L90 කියන ෆෝන් එක මෙන්න මේ සීන් එකෙන් අය කියන්නේ දැන් මේ WhatsApp වැඩ කරන්නේ නැතුව යනවා. තව තියෙනවා Sony Xperia Z. Sony Xperia Z ඊට පස්සේ ආය තව එකක් තියෙනවා Sony ගිම Sony Xperia T කියන ෆෝන් එක. මෙන්න මේ ෆෝන් දෙකෙත් WhatsApp වැඩ කරන්නේ නැතුව යනවා කියලා WhatsApp එකෙන් කියලා WhatsApp එකේ Meta මේකෙන් කියලා තිනවා. කොහොම වුණත් අපිට මේක අනුමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ගොඩක් අවුරුදු අපි කියමු 8ක් 12ක් 10ක් වගේ යන්නේ කාලපරාසය ඇතුළත තියෙන ෆෝන් අනිවාර්යෙන් මෙන්න මේ දෙයට භාජනය වෙනවා. කියන්නේ මේ WhatsApp වැඩ කිරීම නැතිවීම ඊට පස්සේ YouTube ඊට පස්සේ Google කියන එක නම් පොඩ්ඩක් අපි පැත්තකින් තිබ්බත් YouTube වගේ කියන්නේ වැඩ කරන්න අමාරු වෙනවා. මොකද දැන් මේ වගේ පාවිච්චි කරන MB ප්‍රමාණය data ප්‍රමාණය data use කරන ප්‍රමාණය වැඩි වෙනවනේ. දැන් end update වෙනකොට වැඩි වෙනවා. දැන් update එහෙම දරා ගන්න පුළුවන් සීන් එකක් තියෙනවනේ. ඔය දැන් පරණ ෆෝන් වල බෑ නිසා තමයි මේක කියන්නේ WhatsApp එකෙන් වුණත් මේක අයින් වෙන්න හේතුවක් කරන්නේ සීන් එක තමයි. ඔයාලගේ ෆෝන් එකත් මේ අතර තියෙනවා නම් දැන් ඔයා පාවිච්චි කරන ෆෝන් එකට අමතරව දැන් ඔයාලා මේ ෆෝන් එක පාවිච්චි කරන කොහොමත් ඔයාලා මේක බලනවානේ. ඒක නිසා දැන් ඔයාලා සමහර විට කෝල් ගන්න දේවල් වලට මේ ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් වුණත් අර ඔයාලා දැනුවත් ඇති දැන් WhatsApp එකට මේක පාවිච්චි කරන්න බෑ කියලා. කොහොම හරි ඔයාලා මේකෙන් දෙයක් දැනගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න මොකද්ද මේ සීන් එක කියලා. ඔයාලත් දන්න තව ෆෝන් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මොකක් හරි මේක කියන දේවල් වලින් දැන් ඔය දෙයක් ඔයාලා දැනගත්තා නම්
ඔයාලා ඒකේ මොන හරි දෙයක් දන්නව නම් තව ඊට වඩා දෙයක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න මමත් ඒකට රිප්ලයි එකක් අනිවාර්යෙන් දානවා එහෙනම් මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් like button එක press කරලා ඉවරලා මාව subscribe කරන්න නැතුව නම් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න තවත් මේ විදිහේ විවිධ වීඩියෝ බලා ගන්න පුළුවන් ඔයාලට එහෙනම් හැමෝටම goodbye